නමෝ බුද්ධාය නමස්කාරය වේවා අප මහා භාග්‍යවතුන් වහන්සේට සාදු 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 අප මහා භාග්‍යවතුන් වහන්ස සවැත් නුවර ජේතවන නම් ආරාමයෙහි වැඩ වසනා සමයෙහි හිතේ පැහැදීම ඇතිව පැවැදිව වීර්ය වැඩි භික්ෂුවකුන් සමාධි නොවන තම සිත නිසා මහත්සේ කලකිරී ප්‍රමාදව සිටිසේක ලඳ දුලබ මොහොත නොම අත්හලයි පවසා කලනමිතු සගරුවන මොහු කැඳවායයි භාගතුන් වහන්සේ කරා එකලහි අප මහා භාග්‍යවතුන් වහන්ස ප්‍රමාදව තීරණ ගැනීමෙන් රන්තටයන වෙලෙන්දාගෙන අවසා බුදු සසුන ලඳ මේෂය සමාපක නොමහාලයතා මෙසේරි වාහිජ ජනකවේ මතකනේ අර මං කලින් දා කීවේ ඒ වීදිවල ඔබ එන්නේ මං වෙලදාම් කොලාට පස්සේ ඕන් හරිනේ එකගයිනේ හොඳා එකගයි අනේ මන් සේරි හැමදාම කොයි රටේ මොන පළාතේ ඔහොමයි
කරාවැටුන සිටු ගෙදරක අන්දපු බේද සව්වේ සිටියා එක් මිත්තනියක් මිනිබිරියක් සමගින සිටියා එක් මිත්තනියක් මිනිබිරියක් සමගින සිටු ගෙදරක ඉපදින මුත් නම්මා වනති කලේ කුමක් වේද සිටු කුමරට කෙලිසෙල්ලම් අතරදී කුමක් වේද සිටු කෙලිසෙල්ලම් අතරදී කෙලිසෙල්ලම් අතරදී කෙලිසෙල්ලම් අතරදී කෙලිසෙල්ලම් කොමගේ පරිවාර අගනක් වෙයිද? ඉංච මම අතුන පලදන්න මගේ සිටු දේවියට අපෝයි මේ බලන්න මාතවලලු කොමේ සිටු දේවීට වලලු නැති දේවි කොයි වලලු නැති දේවි කොයි අනේ නාඩා ඉන්නකෝ ඔයා කවදත් අපේ සිටු කුමාරිනේ ශෝකේ නොවේ ඉන්නකෝ කිරි කිරි බෝලේ නාලි වාලි බෝලේ කොමේ දරුවෝ එන්ටකෝ දරුවෝ දිය නාගන්ටියන්ට ගංගටියන්ට දවසේම නැතිල්ල කෝකෝ යමල්ල දරුවන් වලලු කතා වලලු කවුද ගන්නෙ කසී රටෙන් ගෙනා වලලු වලලු නොදානත් කුමකටයි කාට වලලු කතා වලලු කවුද ගන්නෙ කසී රටෙන් ගෙනා වලලු වලලු නොදානත් කුමකටයි කාට වලලු කතා වලලු කාට වලලු කතා වලලු මයි කෙල්ලගේ කුසගින්නට අදත් මේ හාලට වින්දෙන් කැඳක්වත් හදා දෙන්න ඕන. හවස් වෙන්නට කලින් ඉර දෙයියොත් වැඩලා ආකාශයේ හරියට වලලු කතා වලලු කවුද ගන්නෙ කසී රටෙන් ගෙනා වලලු ආන් මයි මිත්තනේ ඇයි මයි කෙල්ලේ මොකෑ කල්දරයක්වත්ද ඇයි මයි දරුවෝ මොකද මේ ආනේ මිත්තනේ ඇහෙනවාද අර කතාවල්ල වෙලෙන්නේ දිහාට අනේ මට වලලු හපෝ අපේ කෙල්ලේ එදා දවස කුලියක් කොරලා මේ කරා වැටුන සිටු ගෙදරට උබේ අප්පා අම්මා නැතිදා ඉඳලා
ඔබ බලාගත්තේ හරි අමාරුයි. කොයි මට කාසි පනම් අඩ මසක්වත් නැතිකොට මේ බලන්න මේ අපේ මුත්තා වක්කෑ තැටියනේ. ඉතින් අපි මේක දීලා බලලා එක කමුකෝ මට විතරයි වලින් නැත්තේ. අනේ මයේ කෙල්ලේ ඔය වෙලෙන්දෝ මේක ගත්තොත් හොඳයි. නැත්තම් මොකද කරන්නේ? අනේ මිත්තිනි මේක නොගටින්න කාරි නෑ. ඉන්ට මම මේ වෙලෙන්දට අත ගහන්නම්. කදාවලලු මෙහෙට කදාවලලු අනේ පින්වත් වෙලෙන්ද මේ මයි කෙලීට වලල්ලක් කිල්ලලා හඬනවා. මට බේරෙන්න බැහැ. ඒක තමයි. සිටු ගෙදරක සිටු කුමාරට බලු නැත්තා මෙන කාටද? මේ කසි රටින්ගෙන වලලු. මේ පරණ තැටියක් තියෙනවා. මේක මේ අපේ පරම්පරාවෙන් ආ තැටියක් ඉස්සර. මේ කෙලීගේ මුත්තලා පත් කෑ තැටිය. මේක අරන් මේ දැරියට මොන හරි දීපම් පුතේ. තමරන් තැටියක් වගේ. මෙලොවට නා ගමන් නැහැ නෝ. මාහිතේ අටමස්සක්වත් නොවටි. අපරාධමයි කාලේ. සේරි හරිම වෙලෙන්දෙන්න රන් පැටියට බෑකීවේ කුමක් හිතේ තියාගෙනද රන් පැටියට බෑකීවේ කුමක් හිතේ තියාගෙනද රන් පැටියට බෑකීවේ මේ හැටිගේ වල් කෙරුවේ කුමක් හිතේ තියාගෙන සේරි කදිම වෙලෙන්දේ නේ කුමක් හිතේ තියාගෙනද සේරි කදිම වෙලෙන්දෙක්ද 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 වල්ලු කතාවලලු පාට හරිම හැඩයි. මේක හැඩයි හරි ලාභයි. පනමට දෙමි කාට වලලු කතාවලලු වල්ලු කතාවලලු පාට හරිම හැඩයි. මේක හැඩයි හරි ලාභයි. පනමට දෙමි කාට වලලු කතාවලලු වල්ලු කතාවලලු වලලු දරුවෝ එන්න. වල්ලු කතාවලලු
වලලු වලලු. අර තවත් වල්ලකක් මේ දිහාට. මට අනේ මන්ද දරුවෝ අනේ පැටික්කියේ ඔය වෙලෙන්දෝ මට නැහැ විශ්වාසෙ. කලින් නුන් දැට්ටියත් විසික්ක කොරල් අපට ගස්සගෙන ගියේ මේ මිනිහා තොහොම කොරයිද අනේ මන්දා. මෙයා නම් හොඳ කෙනෙක් වගේ. ඉන්ට මම අඬ ගහන්නම්. අපි තැටිය දීලා බලමු. මේ ඔය කදාවලු මෙහෙ ගේන්ටෝ. කදාවලු කදාවලු. කාටද වලලු? අනේ පින්වත් වෙලෙන්දෝ අපට නම් කාසි පණක් නෑ. මේ තැටිය ගේන හැකි වෙනම් මේ කෙල්ලට වලල්ලක් දෙන්න පින් පුතේ. මේ කරා වැටුන සිටු ගෙදරට තියෙන්නේ එකම වස්තුව මේන්. අපේ අපෝ මිත්තනේ මට කොහෙන්ද මේ රන් පැටිට ගැලපෙන වස්තුව? මේක රන් කහවම් ලක්ෂයක් වටි. හැබැට ඕක ඔය තරම වටිනවද? එහෙනම් මීට කලින් මා වෙලෙන්දා මටත් රවලා මේ කෙලීවත් අඬවලා තැටියක් බිමදා ගස්සගෙන ගියේ. කාරි නෑ මය පුතේ උබේ පිනට වෙන්න නැති ඔක රත්තරන්වනේ. අනේ පුතේ ඔය වලල්ලක් දීලා ඔය තැටිය ගන්නට පුතේ. මිත්තනේ මා ළඟ කහවණෝ 500ක් තියෙනවා. මම මේක දෙන්න. මේ වල්ලු ඔක්කොම ගන්න. මට මේ තරාදියයි පණම් අටකුයි දුන්නත් ඇති හොඳට ඕන. සිටු කුමාරිය අනේ මේ වවුරු හරිම ආගේ බොහොම පින්.
හදා බලලු හදා අවසරයි අවසරයි බලන් අරුමය එකම තැටියක විමසුව අරුමය ඇසේද ඉමිහිරි නාදය බෝසත් වෙලෙන්දුන් සතුටගෙන ආවිලාසේ බලමු සුමිතුර ඉදිරි විමසුව තොටියෝ මෙගොඩ පදින්නෝ ඔරුව ගෙහෙන්නෝ ඇහුණයි තොටියෝ එළවෝ ඇහුණෝ ගගරලි චන්දයි ඔරුව මොරන්දයි හබල වාරු මති ඉක්මන හොදා මෙන්න පණ එහෙනම් ඉක්මන හොඳ සුමිතුර සේරිනවත සිටුගෙදරට කරා වැටෙන සිටුගෙදරට සේරිනවත සිටුගෙදරට වලලදෙන්ට සිටු කුමරිට නොම වටිනා තැටිය ගන්ට අන්න සේරි සිටු ගෙදරට නොම වටිනා පැටිය ගන්ට දන්නවාද මගේ සුමිතුර අන්න සේරි සිටු ගෙදරට දන්නවාද මගේ සුමිතුර අන්න සේරි සිටු ගෙදරට කොමේ ගෙදර සිටු ගෙදර අනේ අර කෙලි පොට්ට මගේ හිත වාවන්න නොව අහිංසකි කොමේ මිත්තනියෝ අර කබල තටි කබල මෙහාට ගෙනහල්ලකෝ කෝ මට ගමරයට යන්න තියේ ඇබොල වෙලෙන්දෝ හා දැන්ද කෙලි පවුනේ රංකාවුණු ලක්ෂයක් වටින තැටියක් නොව අඩ මසක්වත් නොවති කියා දමා ගිය අනේ මිනිස්සයා කහවණු වලලු ඔක්කොම දීලා අපට රන්තටියරන් ගියා නේද රන්තටියරන් ගියා කියනවා හොඳයි මොකාද මගේ තටිය රන්තටිය දැහැගත්තේ කොයිබට ගියේ අනේ මිනිස්සයා හරීම ගුණේ යහපත් වෙලෙන්දේ ආනීගෙන ගණින් වෙලදාම් කරන හැටි හරි කොයිබටද ගියේ නොරුවෙන් නගරයන්ට ගියේ කවුරුද බලාගෙන අපෝ නදිය සදා නොවාමේ දරුවෙක්කදිය නාන්ත ගොස්සෙන්න මග හරි සදායි මා ඇසුවේ වෙලෙන්දෙකුව ගැන ඕ තොටිනා මෙදුර කරන හදයි ඔබේ වෙලෙන්දා
මෙගොඩවරෝ තොටියෝ මේ අසන්න ඔය වෙලෙන්ද මහම්නා පින්නින්න හැඩයි ඔබ ආපසු ගියොත් ඔහු මා විනාශ කරાવી එහෙව් තරකින් ඔහු ඉන්නේ තොටියෝ යම් එතරට යම් හදා අප මට වෙලින් බලනවා දුන්නා කාඩක් නෑ මේ ගන්න යමු හනිකට එක්තරට යමු ඕ තොටියෝ ඔබ නැහැ ඔරුව මෙකට ගේන්නේ නේද අහෝ මගේ රන් තැටිය ඒ වෙලෙන්ද හැමදාම වෙලදාමින් දිනන මම හරත්තුවා බලාගනි මම මේ පලිය ගන්නවෝ පාරමිතා ගුණයෙන් යුතු අප මහ බෝසතාණෝ දැනට සුදුසු නුවණ යොදා දිනු අප බෝසතාණෝ දැනට සුදුසු නුවණ යොදා දිනු අප බෝසතාණෝ දිනු අප බෝසතාණෝ දිනු අප බෝසතාණෝ පළමුවරන් තැටියේ සේරිතමයි මිවුනේ ගුණදම් නැති නිසා තමයි ඒ හිමිකම නැති වුනේ ගුණදම් නැති නිසා තමයි ඒ හිමිකම නැති වුනේ 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 මේ බුද්ධ ශාසනය රන් තැටිය තමා ඒ උතුම් නිවන් මඟ ගුණදහමින් යුතුව උත්සාහ කරන්නාටමයි ඒ රන් තැටිය හිමිවන්නේ ගුණදහමින් යුතුව යහපත් වෙලෙන්දාට ඒ රන් තැටිය හිමිවන්නාසේ එකල ඒ යහපත් වෙලෙන්දු අප සරණ ගිය බෝසතාණන් වගත් එකල ඒ සේරි වෙලෙන්දු දේවදත්තයන් වගත් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළසේක තෙරුවන් සරණයි නමස්කාරය වේවා පුංචි අපට මේ විදියට සිංහල භාෂාවෙන් අප සරණ ගිය අපේ බුදු සමිඳු ගැන ඒ බෝසත් පාරමිතා ගැන දැනගන්න කියවන්න පරිවර්තන කර අවසරයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට බොහෝ පින් උදව් උපකාර කළ සැමටද නරුඹ ඔබ සැමටද පින් එහෙමනම් අවසරයි අපේ වෙසක් නාට්‍යයෙන් සමුගන්ට නමෝ බුද්ධාය තෙරුවන් සරණයි